දඩි බිලි ගගා කරනා වැඩ රට වටියේ රට වැඩි දමා කඩනා කලු ගල් ගැටියේ මඩට තිබෙනා මිනිරංගන නා සැටියේ උඩවැඩ කරනා අයට දෙන්නේ අඩු පඩියේ කලුවන් කලුරුයි මංගා නිලිසෙරා මිනිරන්තෝ රණ දිල නංගි අද අපි මේ සාහිත්‍ය ගාලේ පතරකල් කියන්න නෙමෙයි. ඔව් අක්කේ. අද අපිට ඉන්න කිව්වේ පුංචි අඳහරයක් දාන්නවේ. හරියට. හැබැයි මේ ජනකවි අපේ ජන ජීවිතේ ගොඩාක් ඈතට ගිහිල්ලා තියෙන්නේ. ඒක නම් නැත්තක්කේ. දැන් නම් මේ කවි ඇහෙන්නවත් නැහැ. ඒ හින්දා තමයි නංගි මේ ජනකවි අපි දෙන්න කියන්න ආවේ. අඳුරයක් පාන්නත් එක්ක තමයි අපි ආවේ. හරි එහෙනම් අප්ප පටන් ගන්නකො මාත් උදව් වෙන්න. කිරිමුදෝ පච්චියෝ හයි 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 අප්පව Wow,
ගොඩක් ඉස්සර අපේ සීයලේම කුඹුර වැඩ කරද්දී මේ අන්ධහැර පාලා තියනවා කියලා මම අහලා තියෙනවා. ඒ වගේම නංගි කවි වර්ගයක් තියෙනවා අහලවත් නැති කවි වර්ග. අහලා තියෙනවද දන්නේ නැහැ. බඹර කවි කියලා. ඔව් අක්කේ මම අහලා තියෙන විදිහට නම් බඹර කඩන්නේ යන්න කලින් බුදුන්ගෙන් දෙවියන්ගේ අවසර ගන්න බඹර යාදීන්න කියලා කවියකුත් කියනවලු. ඒක නෙමෙයි වැදගත්ම කාරණේ තමයි මේ බඹර කපන්න යන්නේ කාත් එක්කද කියලා දන්නවද? අක්කේ මං හිතන විදිහට දෙමස් විනාලත් එක්ක. අන්න හරි. මන් දන්නවටත් එහෙම තමයි. දෙමස් විනාලත් එක්ක තමයි මේ බඹර කපන්න යන්නේ. කියමුකෝ බලන්න හොඳ බඹර යාදී. නමෝ තෙදකරන් දිවස් වස්සන් දාසකර දිවස් ගානා කරගන්න යහපති ආයිබෝ ගුරුන් දෙට්ට ගුරු මංගල අඳුරන් වහන්සේට පිළිවෙල අපදිනාමීන්ට අත්මදුගස්සේ නාඩ රමදුගස්සේ නාඩ කෙටේරියස්සේ නාඩ රමාල මණික්කයන්ට මధుරමාල මණික්කයන්ට උස්සන් කොඩේ දෙජ්ජග චතුරන් ගන්නා සිද්දස්සේ ගුරු මංගල අඳුරෝ මේ කෝඩිගයේ මුල්ලියලේ ඔප්පු ගන්න ආසේ තරුගානේ මූදේ රළගානේ පොළවේ වැලිගානේ වසනාවේ සිල්ලන් වහන්සේලා මේ කෝඩිගයේ මුල්ලේ පැනවිසාල ඔප්පු ගන්න අත්‍රමාදි ත්‍රමාදි ප්‍රති බඩ රැන් තලේ දිත්‍රමාලසට උසවැඩියාය ආසේ ගොසින් තරු යට සැඟෝ උනත් වරින් පොළවේ ගොසින් වැලියට සැඟෝ උනත් වරින් මූදේ ගොසින් රළයට සැඟෝ උනත් වරින් බඹරිදුනේ कोई रट कटो बिया करे अम्मा पल्ला बबरुन अत वरद नति करे विपन मल काला उन्नति अनुकरण गोवि बलකට हानि නැති බඹර කපන අය නරකා දියේ ඇති. ඒක නෙවෙයි අක්කේ. අක්කා අහලා තියෙනවද දීඝාසී පද ගැන? ඊකාසී පද නම් මම අහලා තියෙනවා. ඊකාව කියන්නේ ගද්‍ය පද්‍ය දෙකම අඩංගු වෙන ගායනා වර්ගයක් මේ දක්වයි. කියමුකෝ බලන්න හොඳ ඊකාව. වාරේ කියනවා විනා අඹ වාරයක්ද කොස් වාරයක්ද කඩු වාරයක්ද අඹ රමඩම් මොරයි මුටු වාරයක්ද මොන අතිල වාරයක්ද කියන්න මම දන්නේ නෑ වාරේ කුරුදු
බටහිර රටවල් වලින් අපිට ලැබුණු රැප් සංගීතය එයාලට කලින් අපේ ගැමියෝ තමයි මේ රැප් සංගීතය එකතු කරලා තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ ටී කංග. අහලා බලන්නකෝ. හෙමින් හෙමින් තව දුරට මුවන්ට ගෝනුට වෙඩි තියන වල්පාල දිගේ කිට්ටු කරගෙන යනවා වාගේ හෙමින් හෙමින් මමගේකට යන කලට එකකින් ඇවිත් තවදාත් අමුත වනත කිරිකිත සෝඩියා පාඩියා කාලේ මහා උස්තනට පොල්කසින් වෙඩි 50ක් වැඩක් කඩන්නා වාගේ එකකින් ඇවිත් දුන්නයි මගේ පිට මැදට හරියන්නේ අක්කා අහලා තියෙනවද පැරණි ಭಾರತೀಯ ග්‍රන්ථයක් තියෙනවා අග්නි පුරාණය කියලා. ඒකේ තියෙනවා කවියෙකුගේ බිහිවීම ගැන කියවෙන ලස්සන ශ්ලෝකයක්. නංගි හොඳ වෙලාවට ඒක මතක් කරගන්න. මට ඒ ශ්ලෝකය අමතක වෙලා. සතේතු ජායතේ ශූරා සහසේතුච පණ්ඩිතා වන්තාසත සහස්‍රේතු කවිස්තතත්‍ර සුදුර්ලභ. දැන් අක්කේ අපි ඔහොම කිව්වට තේරෙන්නේ නෑනේ. මම මේක සිංහල තේරුම පොඩ්ඩක් කියලා දෙන්නම්. ශූරයෙක් ඉපදෙන්නේ සිය දෙනෙකුට එකයික වශයෙන්. ඒ වගේම විද්‍යාවෙක් ඉපදෙන්නේ දහසකට එකයික වශයෙන්. ශූර කතිකයෙක් පිහිවෙන්නේ ලක්ෂයකට එකයික වශයෙන්. ඒ වගේම ඒ කවියෙකුගේ බිහිවීම කියන්නවත් බෑ. ඒ තරම් දුර්ලභයි. නම් කවියෙකුට පුළුවන් මොනවද කරන්න? අක්කේ කවියෙකුට පුළුවන් ඕනම දෙයක් කරන්න. මිනිස්සෙක්ගේ තියෙන දුක සතුට දෙකම ගේන්නේ. මම දැන් කියන්න හදන්නේ ඒ වගේම දුක හිතන කවියක්. අහලා බලන්නකො මේකේ තේරුම ගන්න පුළුවන්ද කියලා. හතවුරුදු හාර මාසන් එකම පුතයි ලබන්නේ වන්ත වටේ වැල වැඳලා පුතාට යුද්ධේ හැරිය වටේ දීගුම් දිවි පුතා හිතෙන සඳේ ඒ පුතා තනි කරදා කොමයින්ද බැඳේ හත් අවුරුදු 4 මාසක් එකම පුතයි ලක්දේ වත්ත වටේ වැට බැඳලා පුතාට කළ යුත්තේ නංගි දඩයක් යාරේ දවසක් දඩේ මේ ගිහිල්ලා මෙයා ආවෙත් මලාගෙන ඇවිල්ලා හැලියේ දාලා උයනවා. එහෙම උයනකොට ඈත ඉඳන් එක ආවෙත් බලන්න. ඒ තමයි අර මරුණු හාවගේ අඳිනවා. හැලිය වටේ ගෙගුම් දිදි පුතා ඉදින සද්දේ එහෙම පුතා තනි කරලා කොහොමද බැහැ. අනේ අක්කේ ඒක හරිම සංවේදී කවියක්. ඒක නෙවෙයි අක්කා අහලා තියෙනවද අපේ මේ රත්නපුර ගැන කියවෙන කවියක්. අපේ මේ ප්‍රදේශය ගැන කියවෙන කවි ගොඩක් තියෙනවා. අක්කා දන්නවනේ මේ පාර උදේ හවා යන පාර මේ කරත්ත පාරක් කියලා. ඉතින් මම දැන් කියන්න යන්නේ අන්නේ කරත්ත කවියක්. අපි බලමුකෝ රත්නපුර ගැන කියවෙන ලස්සන කවිය. රත්නපුරේ
අපි ඉපදෙනකොට කියන නැලවිලි කවියේ ඉඳන් අවමංගල ස්වභාවයේදී කියන අවමංගල සභා කවි වෙනකන් කවි ලියලා තියෙනවා. ජීවිතයේ වැදගත් සංදිස්ථාන ගැන ගොඩක් කියවිලා තියෙනවා. ඉතින් මේ අපි හැමෝම පුංචි කාලේ නැලවිලි ගීතයකට නැලවුණු මිනිස්සු. ඉතින් අපිට යන්න කාලය හරිනේ යන්න කලින් 8 රෝග 9 ව්‍යාධි 203ක් අතුරු වාන්ත්‍රා තියෙනවා නම් දූරීභූත වෙලා යන්නත් එක්ක කියලා සෙත් කපි ටිකක් කියලා අපි යන්නේ. සිත්ලන